ආදරය බලාපොරොත්තුවෙන් කරන්න එපා. මේ පැත්තට විතරයි. අපි ෆිලොසොෆි එකේ දර්ශනය ගන්නනේ මේ පැත්තට විතරයි. මේ පැත්තට බලාගෙන කළොත් ඒක වැඩිදුර යන ආදරයක් නෙමෙයි. ඒක එකිනෙකාගේ දක්ෂතා හා හැකියාව මත පවතින එකක් විතරයි ටික වෙලාවකට. එතකොට එතන නොගැලපීම් බහුලයි. ඒක වෙන් වෙන්න chance එක වැඩි. විරහ ගීතයක් ඒ ළඟම තියෙනවා. මම කියන එක පැහැදිලිද? ආදරය ඒක පාර්ශිකව කරා. මගෙන් කරන්න ඕන යුතුයකම් ඉටු කරනවා මං කිසි දෙයක් මේ පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක පරාර්ථකාම. ඒක හොඳ නැද්ද? ඒතර අපි හොඳුනේ හොඳයි. ඒක අතකට ඒක තමයි ලෝකේ තියෙන හොඳ මේක. ඒතර හොඳුනේ බැඳීමක් ඇති නොවෙන්න පුළුවන්. කරද බැඳීමක් හදාගන්නේ අවශ්‍ය දෙයක් කළාම හරිනේ. දැන් මං ඔයත් එක්ක කතා කරනවා. ඔයා හිතන්නේ මං ඔයත් එක්ක බැඳීමක් තියෙනවා කියලාද? මට එහෙම ගන්නෑ. මං ඔයත් එක්ක කතා කරලා රටා කියලා යනවා. එච්චරයි. ඒ වුණාට අපි ලස්සනට කතා කළා හොඳට hina වුණා. මං අනේ ඇද්ද මදිද කියලා. ඉතින් ඒ ඇතිනේ. අපි මෙතන හොඳට හිටියා හොඳට hina වුණා හොඳට සාකච්ඡා කළා ඒ අතර වීඩියෝත් කරගත්තා ඊට පස්සේ තේත් බිව්වා ඊට පස්සේ වෙන් වෙලා ගියා ඉතින් ඊට වඩා මොනවද ඕන මට නම් ඊට වඩා එකක් තේරෙන්නේ නැහැ මම කියන දේ පැහැදිලිද ඕගොල්ලෝගේ හිත දුර්වල හින්දා ඕගොල්ලෝ ඊට එහා එකක් හොයනවා අපි එහෙම දුර්වල නැති හින්දා අපි අවස්ථාවට පුද්ගලයා ඇසුරු කරනවා කියන්නේ අවස්ථාවට විතරයි ඇසුරු කරන්නේ ඇත්තටම මිනිස්සෙකුට තවත් මිනිස්සෙක් ඇසුරු කරන්න පුළුවන් අවස්ථාවකට විතරයි අනිත් ඔක්කොම ටික එයාගේ අසරණකමට එයා හදාගත්තු ගොඩක් එයාට හිතවත් වෙන්න ඕන. එයාට පක්ෂපාතී වෙන්න ඕන. එයාට ගරු කරන්න ඕන. එයාත් එක්ක බැඳීමක් තියෙන්න ඕන. හිතවත්කමක්, ලෙන්ගතුකමක් තියෙන්න ඕන. ඒ ඔක්කොම කතන්දර. මට එහෙම මානසික අමාරුවක් නැහැ. ඒ ඉන්න ඕන කෙනෙක් එක්ක ඊටාම සුහදව කටයුතු කරලා ඊටාම සුහදව ඉඳලා ඊටාම සුහදව වෙන්න යනවා. හොඳයි. අපි හොඳනේ ආදරේ එකිනෙකාට. ඉතින් මම කියන්නේ අන්න ඒක ආදරේ. ඉතින් ගෙදරත් ওই විදිහට තියාගන්න. හරිමල හොඳට ජීවත් වෙනවා. කිසි අවුලක් නැහැ. රණ්ඩු වෙන්නේ නැහැ. ගැටුම් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳ ලස්සනට ඉඳලා ලස්සනට වෙන් වෙනවා. ජීවිතෙත් ඔය වගේ කරගන්න. ලස්සනට ජීවත් වෙනවා. ලස්සනට හිටියා ලස්සනට මැරුණා. ඉතින් ඒ ඇතිනේ. ආයෙ තවත් මොනවද? මට නම් තේරෙන්නේ නැහැ ඊට වඩා එහා එක. අනිත් ඒවා ඔක්කොම අපි දුර්වල නිසා අපි හිතලා හදාගන්න ඒවා. මෙයා මට හිතවත්, මෙයා මට හිතවත් නැහැ. මෙයාට මං උදව් කරන්න ඕනේ, මෙයාට කරන්න ඕනේ නැහැ. ඒ අපි දුර්වල නිසා හදපුවා. පැහැදිලිද? තවත් ප්‍රශ්නයක් තිබෙනවා දැන් ආදරය සම්බන්ධව කතා කරද්දී තරුණයත් එක්කලාම දැන් හඳුන්නේ මේ අපි කෙනෙක්ගේ ගැළපීමක් නැති වුණොත් එහෙම දෙන්නෙක් ඉඳලා කෙනෙක් වෙන්න උනට පස්සේ සියදිවි හානි කර ගැනීම දක්වාම මේ ප්‍රශ්නේ බහුල වෙලා තිබෙනවා. ඇයි එහෙනම් අපි දැන් කෙනෙක්ගේ වෙන්වීමක් දරා ගන්න බැරුණාට පස්සේ තරුණයන් වශයෙන් ඇයි මෙහෙම සියදිවි නසා ගන්න? ඒ අර මේ වෙන් වෙන්න අකමැතිව ආශ්‍රය කරනවා. දැන් අපි දෙන්න මෙතන වාඩි වෙලා මේ සාකච්ඡාව පටන් ගත්තා. ඇත්තටම මම සාකච්ඡා ඉවර කළේ ඒ වෙලාවේ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයා මාත් එක්ක පළවෙනි වචනේ කතා කරනකොට ඔයා මගෙන් වෙන් වෙලා ගියා. මං කියව තේරෙන්නේ නැද්ද? ඔයා මාත් එක්ක පළවෙනි වචනේ කතා කරනකොට ඔයා මගෙන් වෙන් වුණා. ඒ වෙලාව තමයි මම ඔයාව අඳුනගත්තේ. ඒ වෙලාව තමයි මම ඔයාව අයින් කරේ. ඊට පස්සේ මට ඔයත් එක්ක ජීවිත කාලෙම අමුතු ආශ්‍රයයක් නැහැ. මේ ක්‍රමේ ටිකක් දරුණු වගේ තේරෙන්නේ නේ. ඈ ඒ වුණාට මේක තමයි ලෝකේ තියෙන හොඳම ක්‍රමේ මම හොයාගත්තා. මේ කිසිම අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම අකාරුණික බවකුත් නැහැ. හරිම දයාබරයි ලෙන්ගතුයි මිත්‍රශීලී ඇතුළේ කිසි බැඳීමක් නැහැ. හොඳට හිතවත්කම දයාබර බව ලෙන්ගතු බව ඔක්කොම තියෙනවා. හැබැයි කිසි බැඳීමක් නැහැ. ඒ වෙලාවට ජීවත් වෙනවා. ඇත්තටම මිනිස්සු කරන්නේ ඔවුන් දෙදෙනෙක් අඳුන ගන්න වෙලාවේ තමයි ඔවුන් වෙන් වෙන්නේ. ඔවුන් ටික තේරෙන්නේ. ඊට පස්සේ දැන් අපි අඳුනගත්ත වෙලාවේ අපි වෙන් වුණා. ඉවරයි දැන් ඒ හිතවත්කම. ඊට පස්සේ යම් දවසක ඔයා මාත් එක්ක තරහ වෙනවා. දැන් මට ඔයත් එක්ක තරහ වෙන්න ඕනද? නෑනේ මං ඔයත් එක්ක තරහ වුණේ යාළු වෙච්ච දවසේ. මං කිව්ව තේරුම් ගන්න. ගොඩක් ගැඹුරු මේ කියන කතා. හැබැයි තේරුම් ගත්තම ජීවිතේ කිසි අවුලක් නෑ. දැන් අපි කරන්නේ අපි කවුරු හරි එක්ක හිතවත් වුණාම ඕන් ඒ හිතවත්කම මනස දුර්වල නිසා ඕනවට වඩා හිතවත් වෙනවා. ටික දවසක් ගියාම ඕනවට වඩා හිතවත් වුණාම තරහ වෙනවා. තරහ වුණාම ඕනවට වඩා තරහ වෙනවා. දැන් පැහැදිලිද දුර්වල මිනිස්සුගේ විදිය? ශක්තිමත් මිනිස්සු ඕනවට වඩා හිතවත් වෙන්නෙත් නැහැ. ඕනවට වඩා තරහ වෙන්නෙත් නැහැ. ශක්තිමත් මිනිස්සු මැද සිටිනවා. අවශ්‍යතාවයට සිටිනවා. මිනිස්සුන්ට අවශ්‍යතාවයට ඉන්න බැරි හේතුව මනස අසරණ මනස බැඳීම් හදන්න කියලා ඔහුව පොළඹවනවා. ඔයාගේ අසරණ මනස ඔයාට බැඳීමක් හදාගන්න කියලා ඔයාව පොළඹවනවා. ඒ පෙළඹවීම දරා ගන්න බැරි ඔබ කොහේ හරි ගිහිල්ලා බැඳීමක් හදාගන්නවා. හදාගෙන එතෙන්ට එකතු වෙලා ඉන්නවා. නැති වුණාම බැන රන් වෙවි තරහ වෙවි ඉන්නවා. මම මේ දෙකටම නැතුව නිදහසේ වාඩි වෙලා ඉන්නවා. හොඳයි දැන්
සමාජය අපිට කියන්න පුළුවන් තරුණ පිරිස නියෝජනය කරමින් බැඳීමක් තියෙන ඕන ජීවිතයක් එක ජීවත් වෙන්න. ගොඩක් දේවල් කියන්න පුළුවන්. කෙසෙල් ගහක කැනක් එනවා කියන්න පුළුවන්. ඒනට මගදී වඳ පීදෙන්න පුළුවන්. ගොඩාක් වලාකුල් බර වෙලා තියෙන වෙලාවක වහිනවමයි කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ගහගෙන යන්න පුළුවන්. පැහැදිලිද? දැන් අර පහුගිය දවසක් කාලගුණ අනාවැකියක් කිව්වේ දවස් 3කින්ද කොහෙද මහා හුලඟක් එනවයි කියලා. අඩුම තරමේ සරුංගලයක් යවන්න හුලඟක්. ඒ වගේ කියන්න පුළුවන් වෙන්නේ. ජීවිතේ ලස්සන කතන්දර කියන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ කියන කතාව අපි අත්හදා බලමු. හැබැයි මේ කතාවට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ හොඳ ඔළුවක් තියෙන මිනිස්සුන්ට. පඤ්ඤාවන්තෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඒක ඔළුව තියෙන ප්‍රඥාවන්ත මිනිස්සු තේරුම් ගන්න ඕන කතාවක්. ඒ දර්ශනයක් ඒක. ෆිලොසොෆි එකක්. ඒක විශ්වවිද්‍යාලයක උගන්වන්න ඕන එකක්. මිනිස්සු ඒ ධර්මයේ දන්නේ නැති නිසා තමයි ඔය ප්‍රශ්න උත්තර සේදී ගසගන්නේ. වෙන්වීම දරා ගන්න බෑ. මට වෙන්වීමේ දරා ගන්න 아무තු දෙයක් නෑ. මොකද මම එකතු වෙච්ච දවසේම වෙන් වුණා. යාළු වෙච්ච දවසේම තරහ. හිතවත් වෙච්ච දවසේම වෙන් වුණා. පැහැදිලිද? ඉතින් ඒතකොට ලේසි මේ ජීවත් වෙන්න. කිසිම කෙනෙක් එක්ක ඕනවට වඩා අනවශ්‍ය බැඳීම් හදා ගන්න එපා. ඒ මානසික අසරණ මනුස්සයෙකුගේ ස්වභාවය. මධ්‍යස්ථව ජීවත් වෙන්න. මධ්‍යස්ථ වෙන්න හැමතිස්සෙම. හැමෝත් එක්කම හිතවත් වෙන්න, ලෙන්ගත වෙන්න. හැමෝටම ආදරය කරන්න, කරුණාව දක්වන්න. මිනිස්සුන්ට උදව් කරන්න. තමා ගැන හොයන්න එපා. අනිත් තමාගේ යහපත වෙනුවෙන් නෙමෙයි. අනිත් අය වෙනුවෙන් ඔබට කළ හැකි දෙයක්. එතකොට ඔබට ජීවිතයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් හම්බෙන්නේ සාපයක්. සනසුම කොහි වේද